ලැජ්ජා වෙන්න ඕනේ. තමුන්නාසලා නේද කිව්වේ පාරේ යනවා මේ ඔයගොල්ලෝ මේ මොකද්ද බස් වල යනවා. දැන් මම ආවේ අත පික්මියක් දාලා. මගේ කාර් එකක් දීලා. හැබැයි මම එක කියන්නම්. මට ඔයගොල්ලෝ ගන්න කප් එක ඕනේ නැහැ. තමුන්නාසලාත් වදින්න ඒක. එහෙම නැත්නම් ඒ ලක්ෂ 225 දෙන්න මට අර ගම්වල ගෙවල් නැතුව මිනිස්සු ඉන්නවා. මම ලක්ෂ 10ක් ගන්න කියලා බෙදන්නම්. හැබැයි තමුන්නාසලා විශ්වාස කරලා මම ලියුමක් දෙන්නේ නැහැ. තමුන්නාසලා බෙදන්න කියලා NBBට වැඩ කරපු බල්ලුන්ට නේ දෙන්නේ ඒක. ඒ නිසා කරුණාකරලා දක්ෂ 10 අර ගෙවල්ෙම නැතිවලා තියෙන ඒගොල්ලෝට දීලා තිනවා 25000ක්. ලැජ්ජ වෙන්න. මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ විපක්ෂයට බයිනවා ආපහු ආණ්ඩුවට බයිනවා ඊට පස්සේ ලැජ්ජා වචන භාවිතයේදී පරිස්සම් වෙන්න ඕනේ. මම දන්න වචනේ පාවිච්චි කරන්න නැත්නම් කන්සර්ට් එක අයින් කරන්න කිසි අවුලක් නැහැ. ඔව් හැන්සර්ට් එකෙන් අයින් කරන්න මේ මට තේරෙන්නේ සිංහල මෙච්චරයි. හරි මේ ඔබතුමීට අවුල්ද? මම සිංහලෙන් කතා කරන්නේ. නෑ බල්ලා වගේ වචන ඔය බල්ලා කියන්නේ බල්ලා is a dog. dog එකට dog තමයි කියන්නේ. හරි හැන්සර්ට් ලැජ්ජා වෙන්න ඕනේ. ඔබතුමී ඕන නම් ගිහලා හැන්සර්ට් එක අයින් කරගන්න. මට කිසි අවුලක් නැහැ. මට කතා කරන්න පුළුවන් සිංහල මෙච්චරයි. ඔයා හැමදාම මට කරදර කරනවා. කරදර කරන්න එපා. හරිද? මට ලැජ්ජා බෑ ඕගොල්ලෝගේ ආණ්ඩුව. තමාට දෙන කැබ්‍රතේ මුදල වතුකරේ ජනතාවට බෙදන ලෙස තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී අර්චුනා රාමනාද මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසි. තමුන්නාසලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ 10 ගානේ බෙදන්න. මට කාර් එකකුත් නැහැ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද? ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්න. මම ඩයස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්න. ඕනනම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙන ඕනතරම්. ලෙස අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. මෙවන් තොරතුරු දිනපතා දැනගන්න විශ්ම TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.